ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් ඔන්න ඔයාලා අදත් මාත් එක්ක ලැස්තිලා ඉන්නවා අපේ රචනා වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ඉතාම ආදරෙන් පිළිගන්නවා ජයනිෂා YouTube channel එකට. එහෙනම් අපි වැඩි වේලාවක් නොගෙන යමු වීඩියෝ එකට. ඉතින් අද ඔයාලගේ රචනා මාතෘකාව තමයි ජල සම්පත සුරකිමු. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වාර විභාගවල වලදී අනිවාර්යෙන්ම ගොඩක් වෙලාවට රචනාවක් තමයි ජල සම්පත සුරකිමු කියලා කියන්නේ. ඉතින් රචනාවට යන්න කලින් රචනාව ගැන පොඩ්ඩක් මම පැහැදිලි කරොත්. රචනාව කියලා කියන්නේ සිංහල ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් එකම ප්‍රශ්නය. හැබැයි ගොඩක් අයට මේ සම්පූර්ණ ලකුණු ගන්න තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලට රචනාව ලියන්න කරුණු නැහැ. ඉතින් අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා අද මාතෘකාව වෙච්ච ජල සම්පත සුරකිමු කියන මාතෘකාවට මොනවද එන්න ඕනේ කරුණු කියන එක. එහෙනම් අපි මුලින්ම අපේ රචනා සැකිල්ල හදාගෙන ඉමුකෝ. අපි රචනාවක් ලියනකොට අනිවාර්යෙන්ම ආකෘතියක් එහෙමත් නැත්නම් රචනා සැකිල්ලකට අනුව සැලැස්මකට අනුව රචනාව ලියන්න පටන් ගන්න ඕනේ. ඉතින් අපි හැමදාම රචනා සැකිල්ල හදාගන්නේ 1 2 3 4 කියලා පිළිවෙලට අංක දාලා අපේ රචනා සැකිල්ලේන ප්‍රධාන මාතෘකා ටික ලියා ගන්න එකනේ. අද ඔයාලත් එක්ක මම කරන්න යන්නේ අලුත්ම ක්‍රමවේදයක්. ඒ තමයි මයින්ඩ් මැප් ක්‍රමවේදයට රචනා මාතෘකාවට අදාළව සැකිල්ල හදාගන්න. අපි බලමු එහෙනම් කොහොමද මේ මයින්ඩ් මැප් එක එන්නේ කියලා. ඉතින් අද අපේ මාතෘකාව වන ජල සම්පත සුරකිමු කියන මාතෘකාවට මෙන්න මේ විදිහට තමයි අපි මයින්ඩ් මැප් එක ඇඳ ගන්න ඕනේ. මුලින්ම අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ජල සම්පත සුරකීම. එතකොට අපි දන්නවා අපි මුලින්ම පළවෙනිටම කරන්න ඕනේ අපේ හැඳින්වීම. එහෙමත් නැත්නම් ප්‍රවේශය කියන කොටස අපි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ දෙවැනියට ජලය සමග ඇති පාරම්පරික උරුමය ගැන අපි කතා කරන්න යනවා. මේක තමයි දෙවැනි ඡේදය. තුන්වෙනි ඡේදයට ජලයේ ප්‍රයෝජන. එහෙමත් නැත්නම් ජලයේ වැදගත්කම මොකක්ද කියන එක අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ ජලය විනාශ වෙන ක්‍රම. ඊටත් පස්සේ අපේ අවසාන ඡේදෙ වෙන්න ඕනේ ජලය රැකීමේ වැදගත්කම. අපි මේ ජලය රැකීමේ වැදගත්කම කියන මාතෘකාවත් එක්කම ඊට පස්සේ ඡේදෙ අපිට සාරාංශය නැත්තම් එහෙම නැත්තම් සමාලෝචනය දාලා අපිට රචනාව අවසන් කරන්න පුළුවන්. පුතේ මයින්ඩ් මැප් එකකදී මේ ප්‍රධාන මාතෘකාවට අමතරව අපි යොදන අනු මාතෘකාවලට තව කොටස් එකතු වෙනවා. ඒ කොටස් ටික එකතු වුණාම මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ සමස්ත මයින්ඩ් මැප් එක ජල සම්පත සුරකිමු කියන මාතෘකාවට අදාළව කරුණු ටික එන්නේ කොහොමද කියලා මෙන්න මේ ආකාරයට සමස්ත මයින්ඩ් මැප් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ එක එක මාතෘකා ගැන වෙන වෙනම කතා කරන්න යනවා. රචනාවක ආරම්භය කියන එක එහෙමත් නැත්නම් ප්‍රවේශය කියන එක අනිවාර්යෙන්ම රසවත් විය යුතුයි. නිර්මාණශීලී විය යුතුයි. මම ඔයාලට හැමදාමත් කියනවා කෑමක් වුණත් ඒක අපි සංග්‍රහ කරනකොට ගොඩක් ලස්සනට ඒක තිබුණොත් එහෙම බඩට කලින් අපේ හිත පිරෙනවා. ඒ වගේ තමයි රචනාවේ ප්‍රවේශය ඉතාමත් ලස්සනට අපි ගන්න ඕනේ. ඒකට මෙන්න මේ විදිහේ රචනා ප්‍රවේශයක් ඔයාලට ගන්න පුළුවන්. දියමිඳක් නැති තැනක ජීවයක් පැවතිය නොහැකිය. පෘථිවියේ සකල විද ජීවීන්ගේ පැවැත්මේ පදනම වන්නේ ජලයයි. එබැවින් ජලය යනු වටිනාම සම්පතකි. මහ පොළව අපට දායාද කළ නොමිලේ ලැබෙන අමූර්තය වැනි සම්පතකි. පෘථිවියෙන් 71ක් ජලයෙන් වැසී තිබුණත් පානීය ජලය සඳහා අපට භාවිත කළ හැකි වන්නේ ඉතා කුඩා ප්‍රතිශතයකි. ඉතින් දුවේ පුතේ ඒ වගේ ආරම්භයක් එක්ක විද්‍යා විෂයට ඔයාලා ජලය ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන ඇති. ඒ කරුණුත් යොදලා ඔයාලට ඉතා වටිනා ප්‍රවේශයක් එහෙමත් නැත්නම් හරවත් ප්‍රවේශයක් ඔයාලට මේ රචනාවට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ දෙවෙනි ඡේදය වෙන්නේ ජලය සමග ඇති පාරම්පරික උරුමය. ජල සම්පත සුරකිමු කියද්දිම ඔයාලට මතක් වෙන්න ඕනේ අපේ අතීත මුතුන් මිත්තෝ පැරණන් කොහොමද ජලය රැකගත්තේ කියලා. විශේෂයෙන්ම මේ ජලයත් එක්ක මතක් වෙන රජෙක් ඉන්නවා. පරාක්‍රම රජතුමා නේද? පරාක්‍රම සමුද්‍රය හදපු මහා පරාක්‍රම රජතුමා මෙන්න මෙහෙම කියනවා. අහසින් වටන එක දියබිඳක්වත් ප්‍රයෝජනට නොගෙන මුහුදට නොයවන්න. එතකොට මෙන්න මේ ප්‍රකාශය දාලා අපිට මෙන්න මේ කොටස මේ දෙවෙනි ඡේදය අපිට හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ අපේ අතීත වාරි තාක්ෂණය කියලා කියන්නේත් අපේ අතීත මුතුන් මිත්තන් ජලය රැක ගැනීම සඳහා කරපු
විශාල තාක්ෂණික නිර්මාණයක්. එතකොට ඔයාලට වැව් වල නම් ලියන්න පුළුවන්, වැව් කරපු රජවරු ගැන ලියන්න පුළුවන්, ඇල මාර්ග ගැන ලියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපේ අතීත රජවරු මේ වැව් ආශ්‍රිතව කරපු කෘෂිකර්මාන්තය නිසා විවිධ රටවල් වලට පවා උදව් කළා කියලා අපිට ලියන්න පුළුවන්. ඒවා ඔයාලා ගලපලා ඔයාලා රචනාවේ ලියන්න ඕනි. ඊළඟට තියෙන්නේ ජලය ප්‍රයෝජන. ජලය ප්‍රයෝජන කිව්වම අපි අනිවාර්යෙන්ම ලියන්න ඕනේ පානීය ජල අවශ්‍යතාවය. ඊළඟට කෘෂිකර්මාන්තයට, ඊළඟට විදුලි උත්පාදනයට, පරිසර පද්ධතියට කොහොමද ජලය අවශ්‍ය වෙන්නේ? මෙන්න මේවායේදී ඔයාලා වැදගත් කරුණු රැස් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මේ කරුණු වලට අදාළව එකින් එක කරුණු පෙළ ගස්ව ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඉතා හොඳට මේ රචනාව මෙන්න මේ කියන කොටස් යටතේ පෙළ ගස්ව ගන්න. ඊළඟට ජලය විනාශ වෙන්නේ කොහොමද? ඒ යටතේ ඔයාලා කතා කරන්න ඕනේ ජල මූලාශ්‍ර දූෂණය වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම ජල මූලාශ්‍ර කියලා කියන්නේ කඳු මුදුන් වල පටන් ගන්න ජල මූලාශ්‍ර, ජල උල්පත් විනාශ වීමට ගොඩක් හේතු තියෙනවා. එතකොට මේ හේතු දාලා ඔයගොල්ලන්ට මෙතන ලියන්න පුළුවන්. ඒ වගේම අක්‍රමවත් ප්ලාස්ටික් බැහැර කිරීම, කැලෑ කැපීම, මෙන්න මේ වගේ දේවල් නිසා ජලය විනාශ වෙනවා කියන එක ඔයගොල්ලන්ට ලියන්න හැකියාව තියෙනවා. අපේ අවසන් ඡේදෙ වෙන්නේ ජලය රැකීමේ වැදගත්කම. එතනදී ජලය අපතේ නොයවීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම, වැදගත්ම කාරණාව තමයි අනාගත පරපුර උදෙසා ජලය සම්පත සුරැකීම. මෙන්න මේ කියන කොටස් යටතේ අපිට අවසාන මාතෘකාව කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ රචනා මාතෘකාවේ සාරාංශයක් මෙන්න මේ අවසාන ඡේදෙට වලට දාන්න පුළුවන්. මම හිතනවා ඉතින් ඔයගලන්ට මේ රචනාවේ සැකිල්ල සම්බන්ධයෙන් ලොකු පැහැදිලි කිරීමක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. ඔයාලට මම ඩවුන්ලෝඩ් කරන්න දෙන PDF එකේ මේ කරුණු අන්තර්ගත කරලායි තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මේ කරුණු අරගෙන ඔයාලා සාරවත් රචනාවක් හදන්නයි. ඒ වගේම ඔයාලා හදපු නිර්මාණශීලී රචනා ප්‍රවේශය කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම දුවේ පුතේ ඔයාලා මේ කරුණු ටික ඔක්කොම ලියලා රචනාව හරියට ලිව්වත් තව කෙනෙක්ගේ රචනාවෙන් ඔයාගේ රචනාව වැඩි ලකුණකට ගේන්න මෙන්න මේ දේවල් ටික අමතක කරන්න එපා. විශේෂයෙන්ම පැහැදිලි අත්තකුරු. අනිවාර්යෙන්ම ඔයාලට පැහැදිලි අත්තකුරු තියෙනවා නම් බලන කෙනාගේ සිත් ඇද බැඳ ගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඒ විතරක් නෙමේ රචනාවක් එක දිගට රූල පිරෙන්න, පිටුව පිරෙන්න එක දිගට ලියාගෙන යන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඡේද 4කට කඩා ගන්න ඕනේ. දැන් ඔයාලට මම මයින්ඩ් මැප් එකේ ඇඳලා පෙන්නුවානේ. ඒ වගේ ඡේද 4ක් අනිවාර්යෙන්ම ඔයාලා පිළිවෙලට ඛණ්ඩනය කර ගැනීම වැදගත්. ඒ විතරක් නෙමෙයි ඡේද වෙන් කිරීමේදී ඡේද ආරම්භය ඊටාම නිර්මාණශීලීව අපි අරගන්න ඕනේ. අනිත් කාරණාව තමයි අක්ෂර වින්‍යාසය. විරාම ලක්ෂණවල වැරදි අඩුපාඩු අඩුම අවම වශයෙන් සිදු කිරීම. එතකොට ඔයාලට එතනින් ලකුණු අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලගේ රචනාවේ නිර්මාණශීලීභාවය වැඩි වෙන්න නම් ඔයාලගේ භාෂාව ඇතුලේ තවත් නිර්මාණශීලී කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රස්තාව පිරුළු නැත්නම් විශේෂ වාක්මාලාවක් වගේ දෙයක් පාවිච්චි කරොත් එහෙම ඔයාලගේ රචනාව අනිවාර්යෙන්ම තව කෙනෙකුගේ රචනාවට වඩා ඉහළ ලකුණකට අරන් යන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඒ වගේම රචනා මාතෘකාවට පමණක් සීමා නොවි ජල සම්පත සුරැකීමට ඔයාලත් අනිවාර්යෙන්ම දායක වෙන්න. ඉතින් දුවේ පුතේ අපේ රචනා වීඩියෝ මාලාවේ දෙවෙනි දවස් තමයි අද. පළවෙනි වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් අනිවාර්යෙන්ම මම මෙතනින් කාඩ් එකක් ඇඩ් කරන්නම්. පළවෙනි වීඩියෝ එකත් බලන්න. ඉතින් ඒ වගේම මේ රචනා වීඩියෝ මාලාවේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඉක්මනින්ම දානවා. එහෙනම් අපි තවත් ලස්සන රචනාවකින් නැවතත් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.